ගොඩක් ජීව්සිව ආයතනයෙන් අපි ගොඩක් උදව් කරා. ගොඩක් බඩු බහඬ ලබා දුන්නා. ඒ පැමිණි ඔබ සියලු දෙනාටමත් ඒ මහතුරු සියලු දෙනාටම බඩු බහරේ ලබා දුන් සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපේ නම්බර්ස් දීලා තියෙනවා. ඔව් තව එඩියෙන් කියලා අපිට අපි ගොඩක් තැන් වලට බෙදුවා අපි මේ පැත්තට ડોක්ටර් සාරංග ආව නිසා. සත්‍ය දායලේ ලැබෙනවා කියලා පාඩම්. සියලු දෙනාටම ආයි. පොඩි කට්ටිය වල ඉස්සරහ. හෙලෝ බෙදා ගන්න අපි කොරක් කියලා කැන්ඩි ඇඩ්වෙන්චර් ක්ලබ් කියලා. ඒ කියන්නේ අපි මේ කැලේ යන්න මේ ඔලිම්පික්ස් වැඩ කරන ක්ලබ් එකක්. ඉතින් රෙජිස්ටර්ඩ් ක්ලබ් එකක්. ඉතින් එතනින් අපි මේ ඔක්කොම දැන් ගොඩක් සාධිස් ලේකම්තුමාලා අපෙන් ඉල්ලුවා දැන් නෝමල් වාහන වලට යන්න බැරි දැන් තියෙනවා. ඒවයි අපි දැන් අද ගියොත් 12 පායි කුරුදුවත්. ඉතින් යන්නම් බැරි දැන්. ඉතින් ඒ වගේ තැන් වලට ගිහින් තමයි අපි මේ උපකාර කරන්නේ. ඉතින් මේ අපිට බඩු සිරසයි KCC එකේ එකතු වුණ බඩු තමයි මේ අපේ යන්න පුළුවන් තැන් වලට ගිහින් මේ උදව් කරන්නේ. ඉතින් අපිට ගොඩක් මේ සමහර දැන් එපා කිව්වා. ලැබිලා අපරාධනේ. ඉතින් ඒ ටික ඉතුරු ටික තමයි ප්‍රසිද්ධ අවශ්‍යකත්වය. ඒ ටික එහෙම වුණොත් අපි මේ ටික දෙන්න ඔබතුමාලා ඒ අවශ්‍ය විදියට පැක් කරලා ඔබතුමාලානේ දන්නේ බලපු වශයෙන් තියෙනවා. අපි ඒක පැක් කරලා ඔව් ඒකට අවශ්‍ය තැන් අපි දෙන්න අපේ අලුත්ම ඇඳුනුත් තියෙනවා. ඇඳුම් තියෙනවා මේ හාල් ඒ වගේ දේවල් නම් දුන්නා. අර මෙතනින් පල්ලේ පාර දිගේ ඔව් ඒක දෙන්න පුළුවන්. ඔව් එහෙම වුණොත් එන්න අරක දාලා ඒක දාලා මේක Go, go, go.
සිදුවීමක් හැටියට අපි කොරක් කැන්ඩි ඕෆ්රෝඩ් ඇන්ඩ් ඇඩ්වෙන්චර් ක්ලබ් අපි ලංකාවත් දන්න අපි ක්ලබ් එකක් හැටියට අපි අද විශේෂ රාජකාරි දෙකක් කරා. මුලින්ම අපි ගම්පල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කුරුඳුවත්ත ප්‍රදේශයේ අවතන් වූ පිරිස් හොයාගෙන ගිහින් වෙනමම අපි වෛද්‍ය සහායනයක් සහ අපේ වෛද්‍යතුමන්ලත් එක්ක වෛද්‍ය සහායනයක් සහ අවතන් වෙලා ඇත්තරම ඒ ප්‍රදේශවලට ළඟා වෙන්න බැරි තැන් හොයාගෙන ඇතරම අපි මේ ජීප් ඕෆ්රෝඩ් ක්ලබ් එකක් හැටියට අපි හැම වෙලාවෙම අවතැන් වුණ වෙලාවකට අපි සහයෝගය දෙන්නේ සාමාන්‍ය වාහනයකට ළඟා වෙන්න බැරි ප්‍රදේශවල අපේගේ ජීප් රථ එක්ක ගිහින් අපි මේ අවතැන් වෙච්ච පිරිස් වලට සහන ආධාර ලබා දුන්න එක මූලික වශයෙන් උනේ. ඒත් එක්කම වෛද්‍ය සහායනයක් අපි මහනුවර ප්‍රදේශයෙන් වෛද්‍යතුමන්ලා පිරිසක් ඇටුව ගිහින් වෛද්‍ය සහායනයක් කරා කුරුඳුවත්ත ප්‍රදේශයේ. ඒත් එක්කම ඉන්පසු අපේ ලේකම්තුමාගේ උදව්වත් ඇතුව දොළුව ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමාට අපගේ තවත් භාණ්ඩ ප්‍රමාණයක් ලබා දුන්නා. අද ඒ රාජකාරී ටික ඇත්තටම අපේ කොරක් මේ සමූහයේ කෙටි පිරිසක් සම්බන්ධ වෙලා අද ඊටාම සාර්ථකව නිම කරා. මොකද අපිට ඊටාම සතුටුයි වෙන වාහන වලට යන්න බැරි තැන් වලට අපේ වාහන ළඟා කරලා අත්‍යවශ්‍යම මේ වෙලාවේ අපි සිටිය යුතුම පිරිසකට අපි ආධාර කරන්න සහයෝගය දුන්නා. ඒත් එක්කම සිරස මතක් කරන්න ඕනේ. සිරස සහන යාත්‍රා මේ වැඩපිළිවෙලේ එක් කොටසක් හැටියට අපිත් සම්බන්ධ කරගෙන අතර මේ අපිට බඩු බාහිර ආදී අපිට ලැබුණේ මහනුවර KCC ආයතනයේට අපගේ සුවාසක් උදව් කරන්න කැමති පිරිස් ගෙනත් දුන්න බඩු බාහිර ආදී අපේ කණ්ඩායමේ අපේ කොරක් කණ්ඩායම ඔස්සේ ඒ තැන් වලට බෙදා හැරීම තමයි අද දවසේ ඊටාම සාර්ථකව නිම වුණේ. මම කොරක් ක්ලබ් එකේ ලේකම් ඉරංග රණසිංහ. බොහොම ස්තුතියි සියලු දෙනාගේ සහයෝගයට. ඇත්තටම අපි හිතුවේවත් නැති වෙලාවක තමයි මේ මහනුවර ප්‍රදේශයට මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වුණේ. දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය වශයෙන් ගත්තාම ගම් වතුර තත්ත්වයට සහ නායෑම් කියන දෙකටම අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. මරණ 30කට හඳුනාගත් මරණ 30කට වගේ ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් වූ පුද්ගලයනුත් එක්ක අපිට දැඩි කනගාටුදායක තත්ත්වයක් තමයි මේ විසනත් එක්ක මුහුණ දෙන්නට සිද්ධ වුණේ. අපි ඉතින් මේ ඔවුන්ගේ අඩාල වුණු ජීවිත යථාවත් කිරීම සඳහා දැඩි ලෙස පරිශ්‍රමයක් යොදන අවස්ථාවේදී කොරක් කැන්ඩි ඇඩ්වෙන්චර් ක්ලබ් එකේ ඔෆ්රෝඩ් ඇඩ්වෙන්චර් ක්ලබ් එක මෙතෙන්ට ඇවිල්ලා අපි වෙනුවෙන් අපි සකස් කරන මේ සාහන මළු වලට ශාරදායකත්වයක් ලබා දෙමින් අපට දැක් වූ සහයෝගය මම හිතන්නේ ඊටාම ප්‍රශංසනීයයි. ඒ පිළිබඳ මම එම කණ්ඩායමේ සමූහයේ සභාපතිතුමා, ලේකම්තුමා, බණ්ඩාරකාරිකතුමා ඇතුළු සියලු සමාජික මහත්මීන්ට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම සිරස සහන යාත්‍රා වැඩසටහනට සමගාමීව තමයි මේක සිද්ධ කෙරුණේ. ඉතින් මේක අපේ අසරණතාවයට පත් වුණු පීඩාවට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් අපි යහුසුලව කඩිනමින් බෙදා දෙන්නට සූදානමින් ඉන්නවා. ඉතින් මේ දොළුව කොට්ටාශයේ තව තවත් මේ කටයුතුත් එක්ක තවදුරටත් අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නට ආරාධනා කරමින් නැවතත් ප්‍රාදේශීය ලේකම්තුමිය වෙනුවෙන් ඒ වගේම කාර්යාලය වෙනුවෙන් මේ කොට්ටාශී ජනතාව වෙනුවෙන් මගේ ස්තුතිය හදවතින්ම හෘදයාංගම පුද කරන්නට මම කැමතියි. මම හර්ෂණ දෙන්නකොන් දොළුව සහකාර ප්‍රාදේශීය ලේකම් විදිහට කටයුතු කරනවා.